Hi everyone, welcome to Cambridge English Academy. Today also, you are joining with a special lesson. This time, we are going to learn about common errors. හැමෝම Cambridge English Academy වෙත නැත්නම් අපේ YouTube නාලිකාව වෙත ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඉගෙන ගන්න යන්නේ අපි හැමෝම ඒ කියන්නේ මම වුණත් සමහරලාට ඉස්සර ලර්නර් කෙනෙක් විදියට එහෙම නැත්නම් ඉගෙන ගන්න පුද්ගලයෙක් විදියට කරපු පොදු වැරදි. දැන් මේ වැරදි වැරදිද කියලාවත් අපි දන්නේ නැහැ සමහරලාට. මේ වැරද්ද කොච්චර ප්‍රබලද කියනවනම් අපි තාම මේව දැන් නිවැරදි කරන්න ගියාමත් ඒ නිවැරදි කරන්න යන පුද්ගලයා වැරදිද කියලා හිතන තරමට අපි මේ වැරද්දට මුල් බැසගෙන ඉන්නේ. ඒක නිසා අපි අද එවැනි වැරදි එහෙම නැත්නම් එවැනි අතපසු වීම හතරක් පමණ මේ පාඩමේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ පාඩම එහෙම නැත්නම් මේ YouTube මේ lesson එක ඉවර වෙනකන් අනිවාර්යයෙන්ම ඔබ රැඳී සිටින්න. ඔබට මේක ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ මේ අත්වැරදීම් නැවත ඔබේ ජීවිතයේදී නොකරන්න ඔබට ලොකු අත්වලක් වෙනවා නොඅනුමානයි. Okay, let's get started. Common errors. Warning, common mistakes. We can say mistakes also, right? Look at this one. පළවෙනි එක බලන්න. දැන් මේ තියෙන්නේ myself කියන වචනය. දැන් අපිට myself කියන වචනය ක්‍රම දෙකකට ඔබට පේනවා මේ තිරය මත. එකක් myself කියන එක වචනයක් විදියට පේනවා. අනිත් පැත්තේ තියෙනවා myself වචන දෙකක් විදියට. ඉතින් මට හොඳටම විශ්වාසයි මේක නරඹන 80%කට වැඩි ප්‍රතිශතයක් ඔබ මේක ලියලා තියෙන්නේ අනිවාර්යයෙන්ම වචන දෙකක් විදියට. මොකද මේක එහෙම ලියන්න හේතුව ඇයිද කියලා මම දන්නේ. කොහොම හරි පාසල් වල උගන්වපු සහ උගන්වන ගුරුවරුන් පවා, ඒ කියන්නේ අපේම සහෝදරයා, මමත් පාසල් ගුරුවරේ, අපේම සහෝදරයන්, සහෝදර ගුරුවරු, සහෝදර ගුරුවරියන් සමහරු මේක වචන දෙකක් විදියට උගන්වන අවස්ථා මමත් දැකලා තියෙනවා සහ මටත් එහෙම උගන්වලා තියෙනවා. ඒතර මට මගේ පන්ති වලට සහභාගී ශිෂ්‍ය ශිෂ්‍යාවන් කියන දෙයක් තමයි සර් ඔයක තනියව ලියන්න එපා, දෙකක් විදියට තමයි හැමතැනම දීලා තියෙන්නේ කියලා ගොඩක් තර්ක කරනවා. ඉතින් මතක තියාගන්න මේක තනි වචනයක් විදියට ලියන්න වචන දෙකක් විදියට ලිවීම වැරදි. ඒ වැරදි කියලාත් මම පෙන්නන්නම්. මේ බලන්න වාක්‍ය I did it myself. ඒක මමම කරා, මා විසින්ම කරා, මම්ම කළා. I did it myself. තනි විදියට තනි වචනයක් විදියට myself පාවිච්චි කරලා තියෙනවා. දැන් මේ වාක්‍ය බලන්න. I did it myself. මෙහිමත් ලියනවා. ඉතින් මින් මත්තට මෙහෙම ලියන්න එපා, මේක වැරදි. මේක තමයි නිවැරදි ක්‍රමය. එහෙනම් ඔන්න ජීවිතේටම දැන් අපි සමහර අය අවුරුදු 50 60 වෙච්ච අය ඉන්නවා තාමත් ලියන්නේ මේක වචන දෙකක් විදියට. එහෙනම් මතක තියාගන්න මින් පස්සේ මේක තනි වචනයක් විදියට ලියන්න, නැත්තම් මේ වචනේ වැරදි. ඒකට හේතුව තමයි මෙන්න මේ ඔබ දකින්නේ. Let's see some more examples. ඔය බලන්න මේ සමහර තාම මේ ඉන්ටර්නෙට් එකෙන් ගත්ත තොරතුරු මේ ඉන්ටර්නෙට් එක ඔබටත් ගහපුවාම ඉමේජස් මේ වෙනවා. බලන්න myself කියන ඉන්ටර්නෙට් එකෙත් දාලා. මෙහෙම ළමයි මෙහෙම ලියන මේ ගුරුවරයා කවුරු හරි මේක බලපු කෙනා මේක වෙනස් කරලා නැහැ. පේනවනේ. ඒ කියන්නේ යාටත් එහෙම අදහසක් නැහැ කියන එක අදහස. මේක බලන්න. myself. දැන් මේවා තියෙනවා. මේ ඉන්ටර්නෙට් එකේ දත ළමයි සමහරලාට මේ උදාහරණ අපිටත් තරම් පේන සර් මේ බලන්නකෝ. මේ ඉන්ටර්නෙට් එකේ මෙහෙම දාලා තියෙනවනේ. සර් වැරදීනේ. අපේ ගුරුවරු වැරදි කියලා සමහර අය තර්ක කරන්නත් පුළුවන්. මොකද ළමයි නිතරම බලන්නේ තමන් විශ්වාස කරනවා තමන් දකින දේ හරි කියලා. එතකොට මෙන්න මේක දිහා බලපුවාම ඔක පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. දැන් මේ තියෙන pronouns එහෙම නැත්නම් සර්වනාම පද chart එකක් මේ තියෙන්නේ. මේක එක පැත්තක තියෙනවා subjective case එකේ කියන්නේ කර්තෘකාරක සර්වනාම පදය තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා reflexive pronoun එක. කියන්නේ subjective pronouns, reflexive pronoun. The pronouns
කොටස් කොහොම බෙදන් යද්දි 5කට බෙදන්න පුළුවන්. මේ මම මේ දෙකක් විතරයි ගත්තේ. I කියන එක myself කියලා තමයි ලියන්නේ. We ourselves ඒව දන්නවා. You yourself හරි yourselves හරි තියෙනවා. He himself දන්නවා. She herself දන්නවා. It itself දන්නවා. They themselves දන්නවා. ඒතර මේකෙම එක ස්වරූපයක් තමයි මේ I කියන එකේ මේ self දාලා ලියන එක තමයි අර අපි මේ සමහර අය කඩලා ලියන්නේ. එහෙම නැත්නම් ඒක එහෙම ගොඩක් අය ලියනවා. ඒ නිසා මින් මත්තට මතක තියාගන්න මේක තනි වචනයක් විදියට ලියන්න වචන දෙකක් විදියට ලියන්න එපා. දැන් ඔය මේ දවස්වල ටෙලිග්‍රාම් එකක් යනවා මම නම කියන්නේ නැහැ අගට තියෙනවා කූට්ටම කියලා. දැන් මේකෙත් ඔය ගම්බද පාසලක ගුරුවරයෙක් විදියට රඟපාන ඒ නිලිය ලියන්නේත් වචන දෙකක් විදියට. මට ඒක අර අපිට ඒක එතිකල් නැති හින්දා මම මේකට දාන්න ඔයාලා බලන්නේ ඒ තියෙන නාට්‍ය බලන්න. ඒතර ඒකේ අදහස තමයි ඒගොල්ලොත් එහෙම තමයි ලියලා තියෙන්නේ. ඒ අධ්‍යක්ෂකවරු, ඒ රංගපාන අය, පිටපත ලියන අය, ඒ හැමෝම ලියලා තියෙන්නේ එහෙමයි. ඒකේ අදහස ඒකයි. ඒක නිසා මතක තියාගන්න මේක ඒ තරමටම වැරදියට මිනිසුන් අතරට ගිහිල්ලා තියෙනවා. එහෙනම් මින් මත්තට මින් පස්සේ මතක තියාගන්න myself කියන එක සිංගල් වර්ඩ් එකක් විදිහට ලියන්න වචන දෙකක් විදිහට ලියන්න එපා. ඒක වැරදි. right. අපි තව බලමු තව වැරද්දක්. මේ S apostrophe O apostrophe S. S apostrophe කියලා කියන්නේ S වලින් පසුව උඩු කොමාව යොදන එක. උඩු කොමාව. S වලින් පස්සේ උඩු කොමාව යොදන එකද හරි? එහෙම නැත්නම් උඩු කොමාවෙන් පස්සේ S යොදන එකද හරි කියලා. දැන් මේකට ලොකුවට තර්කයන් ලොකුවට ළමයි අපිත් එක්ක වාද කරනවා මේක වැරදිනේ කියලා. දැන් මේ පොඩි උදාහරණයක් බලමු මේක ඇත්තටම වැරදිද කියලා. දැන් බලන්න මේ chart එකේ තියෙන එක පැත්තක singular words එහෙම නැත්නම් ඒක වචන පද ටිකක් තියෙනවා. නාම පද කිහිපයක් මම අරන් තියෙනවා. අනිත් පැත්තේ plural වචන කිහිපයක් අරන් තියෙනවා. බහු වචන කිහිපයක්. plural nouns කිහිපයක්. bird කියන එකේ බහු වචනේ birds. dog dogs friend friends. හරි තාම සරල වචන ටික මම මේ ගත්තේ. දැන් ඔබට කියන්න ඕන නම් දැන් මේ apostrophe එකකින් කරන්නේ අයිතිය හංගවන එකනේ. දැන් අපි මේකට වෙනම පාඩමක් දවසක මම කරන්නම්. මේ තියෙන අපි වැරදි ටික निराකරණය කරගන්න පමණයි මේ පාඩම කරන්නේ. එතන bird කියන එකට apostrophe s දැම්මොත් කුරුල්ලාට අයිති කියලා තමයි එන්නේ. දැන් මේ බලන්න birds nest. මේ තියෙන singular පැත්තේ ඒක වචන පැත්තේ කුරුල්ලාගේ කූඩුව. කුරුළු කූඩුව birds nest. එහා පැත්තේ තියෙනවා එහෙනම් කුරුල්ලොන්ගේ කූඩු නම් කොහොමද කියන්නේ? අපි කියවනේ මේ ඉස්සෙල් එකේ තියෙනවනේ මෙතන birds කියලා. දැන් මේ birds කියන එකට apostrophe දැම්මොත් ආයිමත් ඒක වචනයකට වැටෙනවනේ. ඒක නිසා බහුවචන ආපු වෙලාවට අර s එකෙන් එහා පැත්තට උඩුකමාව අරන් යන්න නැවත s අකුරක් දාන්න යන්න එපා. එහෙනම් බහුවචනේ තියලා කමාව පමණක් අරන් යන්න. දැන් මේකේ තියෙනවා birds nest කියලා. මේ ශබ්ද කරන් දෙකම එකයි. නමුත් ලියද්දි තේරුම් ගන්න බහුවචනයක් ආවොත් උඩුකමාව පමණක් S එකකින් එහා පැත්තට අරන් යන්න. දැන් තියෙනවා dog's tail බල්ලාගේ වලිගය. dog's tails බල්ලන්ගේ වලිග. friend's house මිතුරාගේ නිවස. අනිත් පැත්තේ තියෙන friends houses කියලා මිතුරන්ගේ නිවෙස්. එහෙනම් අගට S තියෙන බහුවචන පදවල අයිතිය හංගවන පදයට අපි කරන්නේ මොකද්ද? apostrophe එක විතරක් එහා පැත්තට අරන් යන්න. මේ තියෙන birds nest එකක්, කුරුළු කූඩුවක්. දැන් බලමු මේවා ප්‍රසිද්ධ තැන්වල කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ boys high school. මේක මම මේ පිට රටකින් ගත්ත එකක්. boys high school දේවල්ට පේනවා boys පිරිමි ළමයින්ගේ. එහෙම නැත්නම් පිරිමි ළමයින්ට අයිති. right? නැත්නම් school for boys. boys school කියලා කියන්නේ school for boys. පිරිමි ළමයින්ට අවශ්‍ය පාසලක්. පිරිමි ළමුන්ගේ පාසල. මේ තියෙන්නේ girls high school. ගැහැණු ළමුන්ගේ පාසලක්. මම මේ පිටරට දර්ශනාන්ති ලංකාවේ ගත්ත වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිසා ඔබට මේකේ පාඩම මට පැහැදිලි කරන්නත් ඕන නිසා මේ girls high school කියලා කියන්නේ school for girls.
ගැහැණු ළමුන් සඳහා වෙන්නුණු පාසල. right. තව වචනයක්. happy parents day නේ. parents කියලා කියන්නේ දෙමව්පියන්. parents කියන්නේ දෙමව්පියන්ට. එහෙනම් දෙමව්පියන්ගේ කියන්න ඕන නිසා අපි මොකද කරේ? කමාව පමණක් එහා පැත්තට ගෙනිච්චා එස් අකුර තියලා. නිකම්වත් මේක එස් අකුර මැද්දට දැම්මනම් මේ කමාව එතකොට කියන්නේ දෙමාපියාගේ දිනය. දෙමාපියන්ගේ දින නෙමෙයි දෙමාපියාගේ දිනය. එහෙනම් මතක තියාගන්න ඔබට මේ ගැටලුව මින් ඉදිරියට කරන්න එපා. ගොඩක් අය මේක දන්නේ නැතුව මේ එස් අකුරට මේ කමාව දාගන්න උඩු කමාව දාගන්න බැරුව ප්‍රශ්න ගොඩකට මුහුණ පානවා. එහෙනම් මින් මත්තට ඒ ප්‍රශ්නේ නැහැ. right. බලමු මේක මොකද්ද කියලා. මේ සමහර අයට ගැටලුවක් තියෙනවා. house එකට home එක සමානද? house එකයි home එකයි එකක්ද කියන ගැටලුව. එහෙම නැත්නම් මේක දෙකක්ද? ගොඩක් අය එකක් කියලා හිතාගෙන මේක පාවිච්චි කරනවා. අපි ගත්තොත් එහෙම buy a house නිවසක් මිලදී ගන්නවා. එහෙම හරිද? එහෙම හරිද? එහෙමද නැත්නම් buy a home නිවසක් මිලදී ගන්නවා කියන්නේ buy a home කියලාද? buy a house කියලාද? buy a home කියලාද? බලන්න මෙන්න මේ උදාහරණේ පොඩ්ඩක්. දැන් මේකේ තියෙනවා for without hearts there is no home. home කියලා කියන්නේ ගෙදරට. අපි සිංහලෙන් ගෙදර කියලා කියන්නේ. දැන් නිවස කියන එක නෙවෙයි ගෙදර. දැන් මේ ගෙදර කියන එකේ පොඩි වෙනසක් තියෙනවා. ගෙදර කියලා කියන්නේ අම්මා තාත්තා එහෙම නැත්නම් බිරිඳ ළමයි මේ සතුට මේ තියෙන හැඟීම මේ ආදරය මේ ඔක්කොම දේවල් එකට කැටි වුණු එකට අපි කියනවා home කියලා. හරිනේ? එහෙනම් මතක තියාගන්න මේ වගේ දෙයකට තමයි home කියලා කියන්නේ. house කියලා කියන්නේ මෙන්න මේකට. මේක තමයි house. කියන්නේ අපිට නිවස කියලා කියන්නේ ගෙදර කියන එක නෙවෙයි. නිවසක් මිලදී ගන්න පුළුවන්. එහෙනම් home එකක් මිලදී ගන්න බෑ. අපලු තව වාක්‍ය ටිකක්. She can cleans the house but she cannot clean a home. ඇයට නිවසක් පිරිසිදු කරන්න පුළුවන්. හැබැයි ඇයට හෝම් එකක් එහෙම නැත්නම් ගෙදරක් පිරිසිදු කරන්න බෑ. ගෙදරක් පිරිසිදු කරන්න පුළුවන් මෙහෙම මොනවා හරි ගැටලු තියෙන නිවිසෙන්දලා සාමය උදා ගන්න. ඒ වගේ දේවල් වලින් පුළුවන්. එහෙම නැත්නම් කොස්සක් අරගෙන මේ විද්දලක් අරගෙන එහෙම නැත්නම් ඩස්ටර් එකක් අරගෙන එහෙම කරන්න බෑ. එහෙනම් මේක අදහස එහෙනම් මේ උදාහරණය ඔයාලා තේරුම් ගන්න ඕන. හෝම් කියන එක නෙවෙයි මේ house කියලා කියන්නේ. another example. තව උදාහරණයක් බලමු. Father can buy a house but he cannot buy a home. තාත්තට ගෙයක් මිලදී ගන්න පුළුවන්. හැබැයි home එකක් මිලදී ගන්න බෑ. He can create a home. හැබැයි යාට නිර්මාණය කරන්න පුළුවන් ගෙදරක්. කොහොමද? with love and members. සමාජිකයෝ ඒ වගේම ආදරය මේව එකට දාලා ඔන්න අපිට ගෙදරක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි ගෙදරක් මිලදී ගන්න බෑ. My auntie lost her house but she never lost her home. They have a strong bond. මගේ ආන්ටි එහෙම නැත්තම් නැන්දට එයාගේ නිවස අහිමි වුණා. But she never lost her home. හැබැයි ගෙදර අහිමි වුණේ නැහැ. නිවස අහිමි වුණාට ගෙදර පවුල කියන එක තියෙනවා. They have a strong bond. ඒගොල්ලොන්ට ලොකු බැඳීමක්, strong bond එකක්, විශාල බැඳීමක්, ශක්තිමත් බැඳීමක් තියෙන නිසා සමාජික එකට ඉන්නවා. එහෙනම් ඔන්න වඩාත්ම පැහැදිලි ඔබට house කියන එක වචනේ home කියන වචනේ මේක දෙකක් සහ මේක යොදන්නේ කොහොමද කියන එක ඔබට ඉතාමත්ම පැහැදිලි වෙනවා මේ තියෙන නිදර්ශන වලින්. එහෙනම් අපි ඔන්න දෙකක් ක්ලියර් කරගත්තා. එකක් myself කියන එක තනි වචනයක් කියන එක සහ house කියලා කියන්නේ ගොඩනැගිල්ලට, home කියලා කියන්නේ ආදරය, කරුණාව මේ සමාජිකයන් අතර තියෙන මේ පුංචි කැදැල්ලට තමයි අපි home කියලා කියන්නේ. මේක බලන්න මොකද්ද කියලා. hear කියලා වචනයක් තියෙනවා. listen කියලා වචනයක් තියෙනවා. දැන් මේ දෙකම කරන්නේ කනෙන්. මේ දෙකම අපි කරන්නේ කනෙන්නේ. අපිට ඇහෙන්නෙත් කනෙන්,
අහන්නෙත් කනින් listen කියලා කියන්නේ. එහෙනම් මේ දෙකේ හැබැයි පොඩි ළඟ යන වෙනසක් තියෙනවා. හරිනේ? මේ දෙකේ ළඟ යන වෙනසක් තියෙනවා. බලන්න මොකක්ද වෙනස කියලා. We hear some weird sounds when we travel by a cemetery. මේ hear කියලා කියන්නේ අපිට ඇහෙනවා. ඒ කියන්නේ හිතාමතා කරන එකක් නෙවෙයි. අපිට ඇහෙනවා. දැන් මුල් උදාහරණ බලන්න. We hear some weird sounds. අපිට ඇහෙනවා මහා අමුතු සද්ද, භයානක සද්ද. When we travel by a cemetery. අපි සෙමෙට්‍රියක් ගාවින් මේ තියෙන යට සෙමෙට්‍රිය කියන්නේ කනත්තක් ගාවින් යද්දී අමුතු සද්ද ඇහෙනවා. ඒ කියන්නේ හිතලා අපි අහන් ඉන්නේ නැහැ. ඇහෙනවා අපිට. අපිට ඒව නවත්තන්න බෑ. ඒතර එනම් මේ කිසිම උනන්දුවකින් ඕනකමකින් ඇහුම්කන් දෙන දෙයක් නෙවෙයි මේක. ඒතර දෙවෙනි වාක්‍යයේ තියෙනවා sometimes my father stops and listen to them. අන්න දෙවෙනි එකේ listen තියෙනවා. සමහර වෙලාවල් වලට තාත්තා නැවතිලා ඒවට අහුම්කන් දෙනවා. එහෙනම් listens කියන්නේ හිතාමතා ඕනකමකින් කරන දෙයක් listens කියලා කියන්නේ. hear කියන්නේ අපේ කිසිම විශේෂ අවධානයක් නැතුව නිකන් අපිට ඇහෙනවා. ඒවත් අපිට ඇහෙනවා. අපි මොලේට අපි යනවා. ඒව ශබ්ද යනවා මොලේට. නමුත් listen කියලා කියන්නේ අපි ඕනකමකින් ඇහුම්කන් දෙන ඒවට අරව ඇහෙන ඒවා මේක ඇහුම්කන් දෙනවා කියන අර්ථය. එතකොට මෙන්න මේකෙත් පොඩි ගැටලුවක් අපිට තියෙනවා. අපි දැකලා තියෙනවා සමහර අයට මේ දෙක පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. sometime කියලා වචන දෙකකට ලියනවද? sometime කියලා තනි වචනයකට ලියනවද කියලා. හරිනේ? right. බලමු අපි ඉස්සෙල්ලා මේ තේරුම මොනවද කියලා. sometime ඔන්න වචන දෙකකට අපි ලිව්වා a period of time. මේකේ අදහස කාල පරාසයක් ටික වෙලාවක් කියලා අපි සිංහලෙන් ගන්නවා sometime ටික වෙලාවක්. Let's keep in an example. I rested under a tree sometime. මම ටික වෙලාවක් ගහක් යට rest කරා විවේක ගත්තා. sometime කියන්නේ ටික වෙලාවක්. I rested under a tree sometime. මම ටික වෙලාවක් ගහක් යට විවේක ගත්තා. Another one. Wait there sometime. They will call you. අතරින් පොඩ්ඩක් ඉන්න. Wait there sometime. අතරින් ටික වෙලාවක් ඉන්න. පොඩ්ඩක් ඉන්න ටික වෙලාවක් ඉන්න. They will call you. ඒගොල්ලෝ ඔබට කතා කරાવી. ඒගොල්ලෝ ඔබට කතා කරයි පොඩක් අතරින් වාඩිලා ඉන්න. right. එහෙනම් බලමු sometime කියන එක එකට ලිව්වම කොහොමද කියලා. මතක තියාගන්න එකට ලියනකොට s එකක් දාන්න. එකට ලියද්දි s එකක් දාන්න. දැන් ඉස්සෙල්ලා අපි තිබ්බනේ මෙහෙම එකක්. දැන් මේ බලන්න. sometime මේකේ s එකක් නැහැ වචන දෙකයි. නා එකට ලියද්දි s එකක් දාන්න. මේකේ තේරුම occasionally. සමහර වෙලාවල් වලට sometimes කියන්නේ සමහර වෙලාවල් වලට. බලමු උදාහරණයක්. Sometimes mother makes cupcake for my birthday. සමහර අවස්ථාවන් වලදී සමහර වෙලාවට අම්මා මගේ උපන්දිනේට cupcake හදනවා. මේ වගේ. අම්මා මගේ උපන්දිනේට cupcake හදනවා. Right? Another example. Sometimes people act as animals. මිනිස්සු act කියලා කියන්නේ රඟපානවා, හැසිරෙනවා as animals. වනසත්තු වගේ. සමහර වෙලාවල් වලට මිනිස්සු වනසත්තු වගේ හැසිරෙනවා. එහෙනම් sometime කියලා කඩලා ලියන්න එපා. එතකොට ටික වෙලාවක් මිනිස්සු සත්තු වගේ හැසිරෙනවා වගේ අර්ථයක් තමයි එතකොට එන්නේ. එහෙනම් කඩලා ලිව්වොත් වෙන අර්ථයක් එනවා. එකට ලිව්වොත් තව අර්ථයක් එනවා. එකට ලියනකොට s අකුර දාලා ලියන්න. right. right. So that's only what we thought of, what we plan to discuss with you. එච්චර ඇත්තට අපි අද මේ පාඩමින් ඔබට සාකච්ඡා කරන්න තීරණය කරේ. So stay tuned with us. Thank you very much for watching, and keep in mind you are supposed to subscribe and
share these videos මතක තියාගන්න මතක ඇතුව අපේ channel එක subscribe කරන්න දන්නේ නැති පොදු හැමෝටම බාල මහලු හැමෝටම මේ පාඩම් ඉතාමත් වැදගත් අපේ මේ උත්සාහය ළමයින්ට නිවැරදි දෙයක් පෙන්눔 කරලා දෙන්න එහෙම නැත්නම් ලර්නර්ස්ලාට ඉගෙන ගන්න හැමෝටම නිවැරදි දෙයක් ඔබ කරන පොඩි හරි සුළු හරි වැරදි නිවැරදි කරන්නයි අපේ මේ උත්සාහය. ඉතින් එහෙනම් ඔබේ අදහස් දක්වලා අපිට කමෙන්ට්ස් එවන්න. ඔබ ඇත්තටම myself වගේ මේ පද ටික මේකේ සමහර හරි අර්ථයක් අවබෝධයක් නැතුව නේද ඉගෙන ගත්තේ. ඔබටත් එහෙම වැරදිට ඉගෙන ගන්න වෙච්ච අවස්ථාති මේ ඔක්කොම කමෙන්ට් කරන්න. එතකොට තේරෙනවා අනිත් අයටත් තේරෙනවා මෙහෙම ප්‍රශ්නයක් මේ සමාජයේ අපේ අතර මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියන එක. ඉතින් බොහොම ස්තුතියි අපි සමග රැඳී සිටියට. නිසා මින් ඉදිරියටත් අපේ පාඩම් වලට සම්බන්ධ වෙන්න. ඔබට මේ වගේ වටිනා විශේෂ මට මතක් කරන්න ඕන ඔබේ දරුවාට ඔබේ මල්ලිට නංගිට ඔබට ඔබ කුඩා ළමයෙක් නම් ඔබේ නිර්මාණ පවා මේ channel එක හරහා අනිත් අයට දක්වන්න අවස්ථාව අපි සලසලා දී තියෙන හිම දෙයක් තියෙනවා. ඔබ වීඩියෝ එකක් අපිට WhatsApp මාර්ගයෙන් එවන්න. අපි අනිවාර්යයෙන් මේවා මේ channel එක හරහා දාලා ප්‍රචාර කටයුතු ඔබට කරලා දෙනවා. එහෙනම් have a nice day. Let's meet again in another lesson. Thank you very much.